අද හදමු chickpeas curry එකක්. vegetarian කෙනෙක් නම් නැත්තම් meal prep කරන කෙනෙක් නම් මේ recipe එක try කරලා බලන්න. This one is really easy to make. මුලින්ම උණු වතුරට තක්කාලි ගෙඩි දෙකක් එකතු කරගෙන විනාඩි 3ක් මේක තැම්බෙන්න තියලා blend එකට දාලා paste එකක් වෙන්න blend කරගන්න. දැන් pan එකකට oil ටිකක් එකතු කරගෙන සූදුරු bay leaves එකතු කරගෙන චුට්ටක් mix කරලා ලුණු ගෙඩියක් එකතු කරගන්න. ලුණු ටික fry වුණාට පස්සේ අපි spices add කරගන්න ඕනේ. අහ තේ හැඳි කාලයි, ගම්මිරිස් කුඩු තේ හැඳි කාලයි, මිරිස් කුඩු තේ හැඳි භාගයයි, තුන පහ කුඩු මේස හැඳි භාගයයි, කොත්තමල්ලි කුඩු මේස හැඳි එකක එකතු කරගෙන මේ ටික mix කරගන්න ඕනේ. දැන් විනාඩියකට විතර පස්සේ කලින් blend කරගත්ත තක්කාලි ටිකත් එකතු කරගෙන වතුර කොප්ප කාලක් එකතු කරලා මේක mix කරගන්න. විනාඩි දෙකකට විතර පස්සේ ලුණු කුඩුක් තේ හැඳි කාලක් එකතු කරගන්න. දැන් ආර මදි නම් spices එකතු කරගන්න. මම මිරිස් කුඩු තේ හැඳි භාගයයි, ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක් එකතු කරගත්තා. දැන් තඹගත්ත කඩල ටිකත් එකතු කරගෙන හොඳට mix කරලා විනාඩි 3ක් විතර මේක තියන්න. මම කඩලකින් ටිකක් අරගෙන ඒක චුට්ටක් පොඩි කරගෙන මේ විදිහට ආපහු curry එකට එකතු කරගන්නවා. එතකොට creamy විදිහට curry එක හදන්න පුළුවන්. අන්තිමට මම පොඩියට කපාගත්ත කොත්තමල්ලි කොළ ටිකක් එකතු කරගන්නවා. මේකේ flavor එක ගොඩාක් වැඩි වෙනවා. This one is one of my favorite curries. meal prep කරන කෙනෙක් නම් මේ recipe එක ආර ගොඩාක් useful වෙයි. See you in the next video. Follow for more recipes.